පාතිබුණේ අධ්‍යාපන චාරිකාවක් අතරතුරයි. මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ විදුහලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් සිය ගුරුවරුන්ද සමග අධ්‍යාපන චාරිකාවක් ගොස් තිබුණේ ඊයේ අලුයම් කාලයේදී. එහිදී ඔවුන් කිරින්ද මුහුදු තීරයටද ගොස් තිබූ අතර සිසුන් සහ ගුරුවරුන් කිහිප දෙනෙකු මුහුදේ දිය නෑමට ගොස් තිබෙනවා. දිය නාමින් සිටි පිරිස අතරින් සිසුවියක් එකවරම දියවැලකට හසු වී මුහුද දෙසට ඇදී ගොස් ඇත්තේ ඒ අතරතුරයි. ඇය මුහුදේ ගසාගෙන යන බව දුටු එක් ගුරුවරයෙකු මුහුදට පැන පිහිනා ගොස් ඇයව බේරා ගැනීමට උත්සාහ කර තිබුණා. කෙසේ වෙතත් එම උත්සාහය ව්‍යර්ථ කරමින් සිසුවිය මෙන්ම එම ගුරුවරයාද ගැඹුරු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් තිබෙනවා. පසුව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව දැඩි පරිශ්‍රමයකින් පසු සිසුවිය සහ ගුරුවරයා ගොඩටගෙන තිස්ස මහාරාම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා. කොඩිය දාලා කියලා දාන්න බහින්න එපා කියලා තමයි අපි කියන්නේ. අමුදාවෙන් හිටියොත් බේර ගන්නවා. අමුදාවෙන් නැති වුණාට අපිටත් චර බීරන්න බෑ. වලගාවේ ඒ තරම් අයියයි. කෙසේ වෙතත් ඒ අතරතුර ගුරුවරයා ජීවිතක්ෂයට පත්ව තිබුණේ ඔවුන්ගේ පාසල් චාරිකාව ශෝකාන්තයකින් නිමා කරමින්. මෙලෙස මියගියේ බඩල්කුඹුර අලුපත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නගුර පිච්චේ මුහමදු නම් ගුරුවරයෙක්. මෙම අනතුරින් දිවිබේරුණු පාසැල් සිසුවිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.